මීට වසර 39කට පෙර මුළු රටක්ම හඬවමින් ඒ සොඳුරු රුව අපෙන් නුදුරා ගත්තේ කිසිවෙකුටත් අදාගත නොහැකි අයුරින්. 1987 වසරේ ඒ අවසනාවන්ත දිනක රමණී නම් ඒ සුරූපී සුන්දරිය ජීවන රංගනයෙන් සමුගන්නා විට ඇයි සිටියේ ඇගේ රංගන ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයත් සුන්දරම හීනමාලිකා තනමින් ඇයි ජීවිතය සමුගෙන ගිය අවස්ථාවේ දැලුණු බිඳුණු දහස් ගානක හදවත් අතරේ වේදනාව ආත්මයේ ගැඹුරුම තැනක තැන්පත් කරගත් එක් තරුණයෙක් සිටියා. ඒ වෙන කවුරුත් නෙවෙයි. ඇගේ පෙම්වතා වූ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන කමල් අද්දරආරච්චි. ඉතින් අපි කවුරුත්ම ආදරය කරන මේ ප්‍රවීණ රංගන ශිල්පියා මේ වෙන විට දූ මුණුබුරන් සිටින ආදරණීය පියෙක්. ඉතින් මල් පොකුරක්ද රැගෙන බොරල්ල කනත්තේ තිබෙන ඇයගේ නිසල දේහය ළඟට ගොස් පහන් පත්තු කර ඇයව සිහිපත් කරන්න ඔහු අමතක කරේ නැහැ. මේ සඳහා ඇයගේ වත්මන් බිරිඳද සහභාගී වෙලා තියෙනවා. ඉතින් කමල් අද්දරආරච්චි ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් තබන්නත් අමතක කළේ නැහැ. හමුවීම වෙන්වීම අතර සදා නොබිදෙන බැඳීම් සමග ගලා යන ජීවිතය. හැර ගියත් මතකයන් තබා අප අතරමඟ මහ නොයර ගිය පියා දිරියනි දයාබර. හදවතින් ලන් වෙලා සිටින ඔබ සැනසුමකි මට රමණීය මතකයන් සදා දුක් සුසුම් නොවීමට. කාලයකට පසු ගියා රමිණී සැතපෙන බිමට ඇගේ මව්තුමිය කමලාසා සෝරිය මාත් ඇතුළුව අනු සමගින් රෝස මලක් තබා පහන් සිලුවක් තල්වන්නට. ඉතින් කමල් අද්දරආරච්චි අන්න ඒ වගේ සටහනක් තමයි තබලා තිබ්බේ. මෙවැනි තොරතුරු දැන ගැනීමට රන් TV සබ්ස්ක්‍රයිබ් කරන්න.